හෙලෝ මගේ ආදරණීය අම්මලා. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ අම්මා කුක්කු ගැන. අම්මා කුක්කු ගැන කතා කරන්න දේවල් තියෙනවද? ඔව්. ඇත්තටම අම්මා කුක්කු ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඔයගොල්ලෝ දැනට මම දන්නව ඇති අම්මා කුක්කු වර්ග දෙකක් තියෙනවානේ. ඒ තමයි පෙර කිරි සහ පසු කිරි. fore milk and head milk කියලා හඳුන්වනවා. දැන් මේ දෙකෙන් හොඳම මොකක්ද කියලා කෙනෙක් අහුවොත් එහෙම මේ දෙකම හොඳයි. මේ දෙකම බබා බොන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ fore milk ගොඩක් සැහැල්ලුයි ඒ වගේම ජලය සහිතයි. hen milk ඝනයි creamy කිරි සහිතයි. එතකොට මොකද ප්‍රශ්නේ කියලා බැලුවොත් එහෙම fore milk ඉක්මනින් දිරවනවා. මේකේ ගොඩක් මේදය අඩු නිසා වර්ධනයටත් බලපානවා. ඒ කියන්නේ fore milk ගොඩක් බොන බබෙගේ බර වැඩිවීම ගොඩක් අඩුයි. ඒ විතරක් නෙවෙයි කක්ක කොළ පාටට හැරෙන්න ගන්නවා වගේම දියර සහිත වෙනවා. සමහර බබාලගේ විතරක් හොඳද? එතකොට fore milk වල තියෙන ලැක්ටෝස් ගොඩක් වේගෙන් එහෙට මෙහෙට යන හින්දා බබාට බණ්ඩි අමාරුවක් හැදෙන්න පුළුවන්. එතකොට මේක අමල කොලික් කියලා වරදවා වටහා ගන්න chance එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දේ ඉක්මනින් දිරවීමට ලක් වෙන්නෙත් නැහැ. ඔන්න ඕක තමයි fore milk ගොඩක් බොන එකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතකොට hen milk ගොඩක් බිව්වොත් මොකද වෙන්නේ? ඇත්තටම hen milk තමයි බබේ ගොඩක් බොන්න ඕනේ. මොකද ඒකෙන් තමයි බබාගේ බර වැඩිවීම වගේම වර්ධනය සිද්ධ වෙන්නේ. ඒක නිසා අම්මලා ඔයාලා කොයි වෙලේකවත් බබාට fore milk වැඩියෙන් දෙන්න එපා. එතකොට fore milk වලින් බණ්ඩිය ෆිල් වුණාම එයාට hen milk බොන්න chance එකක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ වෙන්නේ. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මම කොහොමද බබාට hen milk දෙන්නේ fore milk නොදී කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන චූටි දෙයක්. ඔයා කුක්කුව ගොඩක් ෆිල් වෙනකන් ඉන්න දෙන්න එපා. කුක්කුව ෆුල් වෙන්න කලින් ඒක දොවලා හරි මොනවා හරි දෙයක් කරලා ඒක සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. ගොඩක් fore milk වලින් කුක්කුව පිරුණාම තමයි බබා fore milk ටික ඔක්කොම බීලා hen milk බොන්න බණ්ඩියේ ඉඩ නැති කරගන්නේ. ඉතින් ඔයාලා කරන්න ඕනි fore milk ප්‍රමාණය අඩු කරගෙන බබාට පුළුවන් තරම් hen milk පොවලා බබාගේ කක්කි ටිකත් කහපාට කරගෙන ලස්සන චූටි බෝල බබෙක් හදාගන්න එක.